අද අපි කතා කරන්නේ ටී බෑග් ගැන. ටී බෑග්ස් ගොඩක් කට්ටිය අහනවා කොහොමද ටී බෑග් හදන්නේ? ටී බෑග් කියන්නේ මම කියන්නේ ෆිල්ටර් පේපර් එකේ දාලා හදන ටී බෑග් එක. ඒක සාමාන්‍යයෙන් කට්ටිය බලාපොරොත්තු වෙනවා ගෙදර සාමාන්‍යයෙන් ගෙදරදී හදාගන්න පුළුවන් කියන එක. පුළුවන්. බැරි කමක් නැහැ. ටී බෑග් හදන්න පුළුවන්. හැබැයි ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. අපිට ටී බෑග් සමහර කට්ටිය දැන් ෆිල්ටර් පේපර් රෝල් ගෙනහල්ලා රෝල කපලා ඊට පස්සේ ටී බෑග් එක හදලා ඊට පස්සේ ටී බෑග් එක ෆිල් කරලා ආයි නූල අමුණලා ප්‍රශ්න ගොඩයි. ඊට අමතරව අපිට හදපු ටී බෑග් ගන්න පුළුවන්. ඒ කියන්නේ හතර පැත්තම සීල් කරලා නූලත් අමුණලා තියෙන ටී බෑග්ස් තියෙනවා. ඒ ටී බෑග් එක අරගෙන ඉවරලා එක පැත්තකට පුරවලා ග්‍රෑම් දෙකක් දාලා අනිත් පැත්ත සීලරෙන් පුරවලා ඊට පස්සේ අපි ඒකට ටැග් එක අමුණන්න ඕනේ. ටැග් එක අමුණලා ඉවරලා ඒ ටැග් එකත් එක්ක අපි ඒක වටේ ඔතන්න ඕනේ. ඔතලා ඊට පස්සේ අපි කේටරින් පැක් එකක් විදිහට ඒක 100 වගේ බන්ඩල් වල අහුලන්න ඕනේ. ඒක කරන්න ගියාම සාමාන්‍යයෙන් 100ක් හදන්න ඕගොල්ලන්ට දවසෙන් භාගයක් විතර වගේ යනවා. අනිත් එක සමහර ඒවා හරියට සීලලා නැතුව පැක් එක ඇතුළේදී ගැලවෙනවා. සමහර ඒවා නූල් ටික පැටලිලා ගන්න ගියාට පස්සේ ඔක්කොම නිකන් අවුල් ජාලාවක් වෙනවා. ඉතින් මගේ උපදේශය සාමාන්‍ය ටී බෑග් කරනවා නම් පොඩියට කළාට ප්‍රශ්නයක් නෑ. ඔය ෆ්ලේවරින් ටී වගේ කරනවා නැත්නම් හර්බල් ටී වගේ කරනවා නම් පොඩි පැක් වගේ විදිහට හදලා යවනවා නම් ඒක සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නෑ. හැබැයි ලොකු ප්‍රමාණයෙන් ඔය කේටරින් පැක් වගේ කරන ලොකු ප්‍රමාණයෙන් කරනකොට ඒක පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේ ලොකු ප්‍රමාණයක් කරනකොට අනිවාර්යයෙන්ම අපිට මැෂින් එකේ දාලා ගහන කට්ටිය ඉන්නවා. ලංකාවේ ගොඩක් කට්ටිය ඉන්නවා. අපිට ඒගොල්ලන්ට දුන්නට පස්සේ අපිට අපේ තේකොළ ටික හැබැයි සුළු ප්‍රමාණයක් ගහන්න බෑ. කිලෝ 5-10ක් ගහන්න බෑ. අඩුම ගානේ කිලෝ 25න් උඩ තමයි සාමාන්‍යයෙන් ගහන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ ප්‍රමාණය අපිට ඒගොල්ලන්ට කියලා ගස්සන්න පුළුවන්. එතකොට ලස්සන්ට ඒක වදිනවා. ටැග් එකත් ලස්සන්ට වදිනවා. ලස්සන බොක්ස් එකක ඕනනම් පැක් කරන්න පුළුවන්. නැත්නම් කේටරින් පැක් එකක පැක් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිට ලස්සන පැකින් එකකින් ගන්න පුළුවන්. ඒකින්ද ටී බෑග් අතින් හදන්න යන්න එපා. ඒක ගිහිල්ලා අන්තිමටම එපා වෙලා නවත්තන තැනට එනවා. මොකද Tamanට යන කොස්ට් එක වැඩි. බෑග් එකකට යන කොස්ට් එක ගත්තොත් එහෙනම් රුපියල් 2ක් විතර යනවා ටී බෑග් එකකට. එතකොට තේකොළ වලට සාමාන්‍යයෙන් රුපියල් 1.50 2ක් විතර වගේ යනවා. ටැග් එකට 7.50ක් විතර වගේ යනවා. ওই ටික එකතු වුණාම අපිට සාමාන්‍යයෙන් 3.50 4ක් විතර යනවා සාමාන්‍ය ටී බෑග් එකක් නිෂ්පාදන වියදම විතර. හැබැයි වෙළඳ පොලේ අපිට ඔක 100ක් දෙන්න ලොකු මේකක් නෑ. ඊට වැඩි අඩුවට ගොඩක් ටී බෑග්ස් ලංකාවේ ඇතුළත වෙළඳ පොලේ තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට රුපියල් 100ක ටී බෑග් 100ක් විකුණලා රුපියල් 100ක ලාභයක් ගන්න ඕගොල්ලෝ සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. ඉතින් මගෙන් ගොඩක් කට්ටිය මේ අහන එකටම තමයි මම මේ උත්තර දෙන්නේ. ටී බෑග් අතින් කළාට ප්‍රශ්නයක් නෑ. Tamanට ඉගෙන ගන්න නැත්නම් Taman පොඩියට කරනවා නම් සාමාන්‍යයෙන් හර්බල් ටී වගේ වෙනම් ප්‍රශ්නයක් නෑ. අනිත් එක තමයි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ ටී බෑග් එක කොහොමද කරගන්නේ අපි කරන කෙනෙකුට දීලා කියලා. ඉතින් ඒකට වැඩි හරියක් තියෙන්නේ ලංකාවේ කොළඹ පැත්තේ තමයි තියෙන්නේ. කැලණියේ තියෙනවා, වෙන්නප්පු මේ ජායල තියෙනවා, ඊට පස්සේ ඔය කඩුවෙල තියෙනවා, ඊට පස්සේ වැල්ලම්පිටියේ තියෙනවා. වගේ තැන් ගොඩක තියෙනවා. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අපි බාර දෙන අපේ මේක හරි ක්වොලිටියට කරලා දෙනවා. ඉතින් ඒක අපිට වෙළඳ පොඩි දිල්පත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ ගොඩක් කට්ටිය අහනවා අපි ටී බෑග් වලට පාවිච්චි කරන්න ඕනේ මොන තේ වර්ගයද කියලා. ඉතින් ගොඩක් කට්ටිය හිතනවා තේ වර්ග ඇතුළට දාන එක පිටට පේන්නේ නැති වුණාම අපිට ඕනම තේ එකක් මේකට දාලා ඉවරලා අපිට පාවිච්චි කරන්න ටී බෑග් එකකට දාන්න පුළුවන් කියලා. හැබැයි අපි දාන තේකොළ එක ටිකක් ඩස් ගතියෙන් වැඩි වෙන්න ඕනේ. මොකද අපි ග්‍රෑම් 1.5 2 අතර ප්‍රමාණයක් දැම්මට පස්සේ ඕක පිම්බිලා එනකොට උණු වතුරයකට දැම්මට පස්සේ පිම්බිලා එනකොට සමහර වෙලාවට ඒකේ තියෙන කොළ ගතිය ලොකු වුණොත් එහෙම බෑග් එක පුපුරන්න බලනවා. ඉතින් බෑග් එක පිපුරුවොත් එහෙම අපිට ඔක්කොම සෙල්ලම් ඉවරයි. ඉතින් ඒකින්ද මේකට පුළුවන් තරම් ඩස් ගතියෙන් වැඩි තේකොළ එකක් පාවිච්චි කරන්න ඕනේ. ඊට අමතරව සමහර කට්ටිය කියන ගොඩක් අඩු ගානට තියෙන තේකොළ එකක් අරගෙන අපි ටී බෑග් එකකට දාන්න කියලා. ඉතින් ගොඩක් අඩු ගානටම තියෙන තේකොළ සමහරලාට අඩුම ගානට තියෙන තේකොළ අරන් ඔකට දැම්මොත් එහෙම අපේ ටී බෑග් එකේ අපි මාකට් එකේදී ෆේල් වෙනවා.
ඉතින් මගේ උපදේශය ටී බෑග් එකකට දානකොට පුළුවන් නම් හොඳ තේ එකක් දාන්න. හොඳ තේ කොළ එකක් දාලා කරන්න. ඕගලන්ට හොඳ අනාගතයක් තියෙයි. ඕගලන්ගේ ව්‍යාපාරය සාර්ථක වෙයි. ඉතින් ටී බෑග් ගැන අද මම කරන්න හිතුවේ මේ ගැන ඕගලන්ට තිබු ප්‍රශ්න මේක ටී බෑග් ගැන. ඉතින් බොහොම ස්තුතියි මගේ උපදෙස් ටික ගත්තට. පුංචි ඉල්ලීමක් තියෙනවා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා ඉදිරියටත් මම මේ දාන වීඩියෝස් නැරඹීමට අවස්ථාව උදා කරගන්න. බොහොම ස්තුතියි.